අයිබෝන් කියලා පිළිගන්නවා නිත්සර ඇකඩමි YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ keyboard shortcuts ගැන. එහෙම නැත්නම් පරිගණක යතුරු ලියනයේදී අපිට වැදගත් වෙන කෙටි ක්‍රම. මේ කෙටි ක්‍රම අපිට වැදගත් වෙන්නේ අපිට අවශ්‍ය වෙන ලිපියක්, ප්‍රශ්න පත්‍රයක් වගේ දෙයක් ටයිප් කරගැනීමේදී තමයි. මම අද ප්‍රධාන වශයෙන් අපිට අත්‍යවශ්‍ය වෙන keyboard shortcuts 5ක් ගැන කතා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මම අද කතා කරන පළවෙනි keyboard shortcut එක තමයි Control B. Control B. මම මේ කතා කරන්නේ උදාහරණයක් විදිහට Word කියන software එක පාවිච්චි කරලා. අපි බලමු Control B press කරාට පස්සේ bold. එහෙම නැත්නම් අකුරු ගණන ලෙස සකසන්න. අපි මේ ටික මුලින්ම මේ විදිහට විස්තර කරගෙන යමු. ඊට පස්සේ අපි ප්‍රැක්ටිකල් විදිහට මේක Word එකෙන් කරලා බලමු. අපි අද කතා කරන දෙවෙනි keyboard shortcut එක තමයි Control I. එහෙම නැත්නම් ඒක italic කියලා තමයි අපි කියන්නේ. Control I වලින් කරන්නේ italic කරන එක. එහෙම නැත්නම් අකුරු ඇලව සකසන එක. අපි අද කතා කරන ඊළඟ keyboard shortcut එක තමයි Control U. එහෙම නැත්නම් underline. underline කියන්නේ යටින් ඉරක් අඳින්න. අපි ටයිප් කරගත්ත දෙයක් යටින් ඉරක් අඳින්න තමයි මේ underline කියන එක අපි භාවිතා කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා Control C. Control C වලින් කරන්නේ අපි මොකක් හරි දෙයක් copy කරගන්න එක. එහෙම නැත්නම් පිටපත් කරගන්න කියලා අපි සිංහලෙන් කියනවා. ඊට පස්සේ අපි අද කතා කරන අවසාන keyboard shortcut එක තමයි Control V. අපි copy කරගත්ත දෙයක් paste කරන්න තමයි මේ shortcut key එක භාවිතා කරන්නේ. අපි සිංහලෙන් කිව්වොත් අලවන්න කියලා කියන්න පුළුවන්. අපි දැන් යමු මේ ටික ප්‍රැක්ටිකල් විදියට කරලා බලන්න. අපි මුලින්ම අලුත් Word එකක් open කරගන්න ඕන. මෙන්න මේ විදියට open කරගත්තට පස්සේ අපිට මෙතන තියෙන blank document යන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදියට Word එකේ interface එක බලා ගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරපු shortcut key එක තමයි Control B. Control B press කරාට පස්සේ අපිට අපි type කරගත්ත දෙයක් bold කරගන්න පුළුවන් කියලා මම කිව්වා. අපිට දැන් bold කරන්න නම් අපි මෙතන මොනවා හරි දෙයක් type කරගන්න ඕන. ඉස්සෙල්ලා මම මෙතන type කරගන්නවා Netsara Academy කියලා. ඊට පස්සේ අපි මේක bold කරන්න ඕන ටික අපි select කරගන්න ඕන. අපිට මේ සම්පූර්ණ එකම bold කරගන්න ඕන හින්දා මේක ඔක්කොම ටික select කරන්න ඕන. ඊට පස්සේ අපි මෙතන Control B කියන shortcut එක press කරන්න ඕන. ඔයාලා මෙන්න මෙතන දිහා බලා ගන්න. මම මෙතන නෙමෙයි click කරන්නේ shortcut key එකෙන් තමයි දැන් පාවිච්චි කරන්නේ. මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් bold එකට ඉස්සරහින් Control ධන B කියලා එකක් පෙන්නනවා. අන්නේ තමයි අපිට පෙන්නන shortcut එක. ආයිත් මම Control B press කරාට පස්සේ ඒ bold එක අයින් වෙනවා. ආයිත් Control B press කරාට පස්සේ ආයිත් bold වෙනවා. දැන් මම මේක bold එක අයින් කරගන්නවා. ඊට පස්සේ මම දෙවෙනියට කතා කරපු shortcut එක තමයි italic. italic වලට මම කිව්වේ Control I. අකුරු ඇලව සකසන්න කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. ආයිත් මම මේක select කරගන්න මේ විදියට. ඊට පස්සේ Control I press කරනවා. ඔයාලා මෙන්න මෙතන දිහා බලා ගන්න. ඊට පස්සේ එතරම් අපිට බලා ගන්න පුළුවන් Control ධන I කියලා shortcut එක අපිට පෙන්නනවා. ආයිත් මම Control I press කරනවා. ඊට පස්සේ ආයිත් තිබ්බ විදියට අකුරු ටික එනවා. ඊළඟට අපි Control U. එහෙම නැත්නම් underline. අකුරු යටින් ඉරක් අඳින්න. ආයිත් මම මේක මේ විදියට select කරගන්නවා. ඊට පස්සේ Control U press කරනවා. Control U press කරාට පස්සේ අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් එතන පොඩ්ඩක් නිල් පාටින් වගේ පෙන්නනවා. underline. underline වලට ඉස්සරහින් මෙතන Control ධන U කියලා shortcut එක අපිට පෙන්නනවා. ආයිත් මේක අයින් කරගන්න ඕන නම් ආයිත් Control U press කරනවා. අන්න ඒ විදිහට තමයි Control U underline කියන shortcut එක අපේ කම්පියුටර් එකේ වැඩ කරන්නේ. ඊට පස්සේ copy කරගන්න Control C පාවිච්චි කරනවා කියලා මම කිව්වා. ආයිත් අපි copy කරගන්න ඕන දේ මේ විදිහට select කරන්න ඕන. ඊට පස්සේ Control C. Control C පාවිච්චි කරාට පස්සේ අපිට මේ copy වුණාද කියලා බලා ගන්න විදියක් නැහැ. ආයිත් ඊළඟට මම shortcut එකක් කිව්වා Control V paste කියලා. ආයිත් අපි මේක එකපාරක් enter කරලා අන්න එතනින් මේක ඉස්සෙල්ලා මම copy කරගත්ත Netsara Academy කියන එක මෙතනින් paste කරන්න තමයි හදන්නේ. මම දැන් ඒකට Control V press කරනවා. අන්න අපිට ඒ විදිහට බලා ගන්න පුළුවන් අපි
කොපි කරගත්ත දේ ඕන තරම් මේ විදිහට Ctrl V ප්‍රෙස් කරලා පේස්ට් කරගන්න පුළුවන් කියලා. හොඳයි. ඔයගොල්ලොන්ට අද මම කතා කරපු කීබෝඩ් ෂෝට්කට් පහම මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයගොල්ලොන්ට එතනින් ගිහිල්ලා ඒ කීබෝඩ් ෂෝට්කට් පහ බලා ගන්න පුළුවන්. මම ඉදිරියට කන්ට්‍රෝල් බටන් එකත් එක්ක ඉංග්‍රීසි අකුරු 26ම ෂෝට්කට් පිළිබඳ වීඩියෝ දෙකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද එක වීඩියෝ එකකට ගත්තොත් ඒක ගොඩක් දිග වෙලා ඔයගොල්ලොන්ට බලන්න පොඩ්ඩක් බෝරින් වෙන හින්දා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා notification bell icon එක all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝගේ phone එකට notification එකක් එන්නේ. මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් share කරන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.